Subscribe in Bella Vita Chanel. අදම බෙල්ලවි Bella Vita channel එක subscribe කරන්න. කො කියන්න. කියන්න. හරි මුලින්ම හරි. මුලින්ම හරි කියන්න. බෙල්ල විත channel එක අදම subscribe කරන්න Yes. Iscrivetevi a Bella Vita Chanel, il miglior canale del mondo. Very Ciao. good. Ciao. Quindi c'è un pacchetto qualcosa di conveniente. Sì. Quanto viene, scusami? Fino a dove volete andare? Andiamo fino al gym. Finché sto bene il gym ci vado qui in Twitter. Sì. Praticamente 3 impianti, vero? 2. Come impianti con 2 fermate. Fino via gialla e 2 fermate.
Sì, sulla seggiovia. Ah, ok, seggiovia. Ah, l'ultimo solo seggiovia. Quindi sono 3 bimbi, quanti adulti hai? 6. 6 adulti. Bene, tanto ne ha aiutato, non lo vedo, sapete, c'è una hora di salone. E නිමත් පැතිගන්න poi di tutti? Chiede? Certo. Ma perché non ti fa? Aspetta, metti un giovane. Ecco, sì. ඉතින් මගේ වරාදි කරනවා. මේ වට විස්තර කියන මෙතන ටිකට් එක. Con el creso, ma che devo la sintesi, just veo le nostre che si può dare cargine. මෙතන ටිකට් එකක් කීයද සාමාන්‍ය Balala. Non è solo dare කීයද ටිකට් Ah, scusa, per una persona qualche volta? Ma molto bene come ieri, ma mi chiede ragazzi sono gratis. Ah, ok. 21 euro. Quelli da mai andato ritorno. Veramente free? Come පොඩි ළමයිට ෆ්‍රීද ඒක යුරෝ 21ක් විතර. යුරෝ 21ක් එකෙන් එක්කෙනෙක්ට. one person යුරෝ 21යි එතකොට බීම් අයියේ පොඩි අයට මේ කාඩ් එකේ ඉස්සේ පල්ටි ඉවරින් ෆ්‍රී රයිට් ෆ්‍රීලු මෙයාලට ඉතින් අපි දැන් යන්නේ අර මවුන්ටන් එකේ උඩටම යන්නේ කේබල්ස් මේ වල ඉතින් දැන් let's go ළමයි සමෙන් කීයද ඔයගොල්ලන්ට ෆ්‍රීද යා right okay මයිකල් කැඩිලා. ඕගොල්ලන්ට ෆ්‍රී එහෙනම් අපි let's go කොහෙද ඉතින් ටිකට්ස් ටික නේද බලන්න පෙන්නන ටිකට්ස් ටික අපි ඉතින් ඇඩල්ට්ස් ගත්තා ලගේ ඇඩල්ට්ස් ලට කීයද 21ක් ඒතර නම් බබිට gratis ෆ්‍රීලු gratis කියලා කියනවා ඉතින් මෙයා අයියා කියන්නේ ෆ්‍රී නෙමෙයි කියලා ෆ්‍රී නෙමෙයි යාළුවනේ කිව්වේ. එහෙනම් අපිට ඇත්තටම හොඳයි. ඔව් 21යි. හරිනේ එහෙනම්. එහෙනම් ඇත්තටම ග්‍රාටිස් ඇවිල්ලා තියෙනවා පොඩි කට්ටියට ග්‍රාටිස් දීලා තියෙනවා. හරි. ස්කෑන් ඔව් හරි එහෙනම්. එක්කෙනෙක්ට යුරෝ 21යි. රයිට්. දැන් අපි යන්නේ අර කේබල්ස් වල උඩටම මවුන්ටන් එකේ උඩටම ඉතින් ලිවිං ආවොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ try කරන්න ළමයි. උඩටම යන්න. ඉතින් අපි පොඩක් අද ඉක්මනින්ම මේකට උදෙන්ම යන්න බැලුවා මොකද හවස් වෙද්දි සීතල වැඩි ඒක නිසා අපි දැන් මේකට ගිහිල්ලා අපි shopping කරන්න යන්නේ ඊළඟට තමයි. මෙන්න ඉන්නවා සෙට් එක. ලෑස්ති වෙලා යන්න. මෙයා ලොකු වැඩක් ඇත්ත වශයෙන්ම. මෙයා මෙහෙලා ලොකු වැඩක්. අයියෝ. අයියෝ. Right, what a nice thing. Wow, shocking. Where did it go? Right. Yeah, let's go.
අපි අනිත් කට්ටිය ඒගොල්ලෝ දැන් බැස්සා. චේන්ජ් කරන්නේ නැහැ. මෙතනින් මෙහෙම යනවා නේද? රිටර්න්. අපි අනිත් එකේ ඉන්නවා. අපි දෙක ආපු අනිත් ෆැමිලි එක. ඉතින් ඒගොල්ලෝ මේකේ යන්නේ ඉස්සරහේ. බහින්නත් පුළුවන් මෙතනින් බැහැලා ටොයිලට් යනවා. ඒකට චර්ච් එකක් තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. නැත්නම් ඩිරෙක්ට්ලි අපිට මවුන්ටන් එකේ උඩට යන්න පුළුවන් මේක. මෙතනනේ සයිකල් පදිනවා. සයිකල් එතනින් මෙතනලා බහිනවා. ඒක ඇවිල්ලා සයිකල් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ එතනින් ආපහු රයිට් සයිකල් එක අරගෙන ඇවිල්ලා මෙතනින් බැහැලා මෙතනින් බැහැලා පල්ලෙහාන් ආයේ ඔයගලන්ට යන්න පුළුවන් යටට බයිසිකල් එකකින් ඉතින් ඒ වගේ ඒවත් තියෙනවා මෙතන ළමයි. ඉතින් දැන් අපි මේක කන්ටිනියුම උඩට යන සීන් එකක් තියෙන්නේ. මේකේ උඩට යන්න බෑ. උඩට ඇවිල්ලා ඉන්නේ. අපි ගොඩාක් උඩට ඇවිල්ලා හරිම ලස්සනයි. හරිම ලස්සනයි ළමයි. ඉතින් රෙස්ටෝරන්ට් තියෙනවා. තවත් උඩට යන්නත් පුළුවන්. අර ටේබල්ස් තව උඩ යන ඒවාත් තියෙනවා. අපි මෙතනින් දැස්සා. මීටර 2358කට අපි උඩකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේකේ ඉන්ෆර්මේෂන්ස් තියෙනවා අපිට ගන්න පුළුවන් දේවල්. මවුන්ටන් ඒරියා මේක. ඔයාලට පේනවද 2358ක්. තව දේවල් ගොඩාක් තියෙනවා ඉස්සරහට බලා ගන්න. දැන් මෙතනින් ආය යන්න ඕනේ අර කේබල්ස් වල උඩට යන්න තමයි අරගෙන තියෙන්නේ කට්ටිය. මේ මවුන්ටන් එක උඩට යන්න තමයි. මම ඉතින් අපි මෙතන ඉන්නවා කියලා නැහැ අපේ ටිකට්ස් අරන් තියෙන උඩට මේ යන්න. ඉතින් අපි උඩටම ගිහිල්ලා මෙතන රෙස්ටෝරන්ට් තියෙනවා. බාත්රූම් තියෙනවා. මිනිස්සු ඉතින් නැවතිලා ඉන්න පුළුවන්. අපි දැන්ම කන්ටිනියු කරනවා අපේ ගමන. ඉතින් උඩටම ගිහිල්ලා පංච් කරනවා කාඩ් එක පංච් කරලා අද සම්පූර්ණයි. එතනින් උඩටම යනවා. ඉතින් ලිවිං ආවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් මේක යන්න. ගියේ නැත්තම් වැඩක් නෑ. ඒකම හරි ෂෝ. දැන් අපි ළඟින් යන්නේ ඒකේ දෙන්නෙට නෙමෙයි තුන් දෙනෙක්ට යන්න පුළුවන්ලු. ඉතින් අන්න අර තුන් දෙනා ගියා. අපේ ඉස්සෙල්ලා ෆැමිලි එකේ ටක් ගාලා තුන් දෙනා ගියා. අරක ක්ලෝස් කරගන්න ඕනේ ටක් ගාලා. හරි. ඊළඟට අපිත් ආවා. රයිට් අපි මෙතන ඉන්නවා.
බා හිතනවා යන විදිහට ඒගොල්ලන්ට අතර ඉතින් පුරුදු කට්ටිය තමයි මේව ඒගොල්ලෝ හරිම ආසයි. මං හිතන්නේ ගොඩාක් කට්ටිය ඉතින් වලට කැමති. ඔය වගේ විදිහට අත්දැකීම් ගන්න ඒගොල්ලෝ හරිම ආසයි ඇඩ්වෙන්චර් වැඩවලට. ඉතාලියන් පීපල්ස් ලයික් ඉතාලිය විතරක් නෙවෙයි මුළු ලෝකෙම කට්ටිය ඉන්නේ. දැන් බයික් තමයි යන්නේ. දැන් යන්නේ සයිකල්. ෆුට් සයිකල් තමයි දැන් යන්නේ. ඒ කාලෙට හිම පාද. දැන් මේ සයිකල් යන පාරේ ඔව්. ඕක අපිට පේන්නේ නැහැ. අනිකරම සුදු කළු යායක් තියෙනවා. මේ කන්සෙප්ට් එක හරිම ලස්සනයි නේද? මේ උඩට පේන view එක මේ සෑහෙන උඩක දැන් අපි ඉන්නේ guys. ඉතින් ඇත්තටම බලන්න shopping කරන්න ඉතින් අනිවාර්යෙන්ම අනික ගානක් අඩුයිනේ. බඩු ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්නවා වගේම තමයි ළමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් ඇවිල්ලා ඉඳලා කරලා යන්න තියෙනවා නම් ඉතින් හොඳයි. අපිට තමයි අවශ්‍යම කියන්නේ. ඔව්. ඔව්. ඉතින් ඇත්තටම හොඳයි රීසනබල් ප්‍රයිස් එකක් මිනිස්සුන්ට ඇවිදලා කරලා ඔක්කොම කරලා නේ කාලා බී. ඉටාලියන් ෆුඩ්ස් තියෙනවා නේද? මෙහි මිනිස්සු කොහොමද ඉතින් කන්නේ නැහනේ රයිස් වර්ග අරවා මේ ඉටාලියන් ෆුඩ්ස් තමයි තියෙන්නේ. අපේ මෙහි කට්ටිය කන්නේ නැහැ සැරකෑම. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් බලා ගන්න එන්න අනිවාර්යෙන් කොහෙටද ඔයා කියනවා ලිවිඤ්ඤෝ. thank you very much. wait ලිවිඤ්ඤෝ. මෙතන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. අපි මෙතනින් බැස් තව යට යන්න තියෙනවා. අතන අර කේබල්ස් වලින් අපිට. La fritta? Piatala. Buongiorno. මොනවද හදන්නේ? මොනවද ඒවා? Sì, mais. Formaggio c'è dentro. Lì c'è il menù. Tavolo, signore. මේ බර්ගර්ස් තියෙනවා. Posso fare una domanda? Prego. Che tipo di carne c'avevi? Vediamo però spezzatini di maiale che ne ඉතාමතරව තියෙනවා මූ මසුයි ගෝණ මසුයි. මූ මසුයි ගෝණ මසුයි. දාලා තමයි ඒක හදන්නේ. ආ. මේ පැත්තේ ඇටියට මේ කඳුකරේ තියෙන කෑමක්. ප්‍රසිද්ධම කෑම. ප්‍රසිද්ධම කෑම. මොකක්ද ඒකේ නම? පොලෙන්තා. පොලෙන්තා එක තමයි අපි ඉස්සලා දැක්කේ. ඉතින් අපි බැලුවා හිතුවා මූ මසුයි ගෝණ මසුයි මික්ස් එකට හදන එක. ඉතින් ඒක try කරලා බලමු මේ කට්ටිය.
කලින් මෙතන අපි බැලුවා අර පොලෙන්තා කියන එක try කරලා බලන්න මේක. මේක මේක තමයි. මස් ඕන මස් එක හදන්න. පොලෙන්තා මෙහෙටම ආවේ එක. È un altro menù per lui, sempre. Cervo? Due cervi, ok? Cosa vuoi? Mangia polenta, da bere stasera. Ok. Quanto sono cervo per 4. Che ne tu no? 2, 3, 4, 7 piatti qua totale. 5. Anche ce ne vuole, c'è. Alla 6. 6 cervi? A posto. Perfetto. Allora, pasta al ragù, wurstel patate e baby, mortadelle e funghi porcini, 6 salmi di cervo. Sai, ho un piatto di pasta con la funghi, con la porcini. Quindi facciamo 2 funghi porcini? Esatto. Quindi siamo in 9. මෂ්රූම් පාස්තා එක. try කරලා බලමු රසයට. Siamo a 10. Complicato grande da cavolo. Mamma hai handle grande. Sì. Attamba. A posto, da bere cosa facciamo? Da bere cosa prendiamo? Bonne monode, bonne. දෙන දේ කන්න ඕන. ළමයි දෙන දේ කන්න පුරුදු වෙන්න. දෙන දේ කන්න ඕන කියලා තමයි රසිකා කන්නේ. දෙන දේ කන්න පුරුදු වෙන්න. අස්තෝ. මෙතන අපි ඕන කරා කැමති නැහැ. බලාගෙන ඉමු. A posto così? Tele qua? Pasta ragguelli. මේක තමයි අපි ළමයි ඕඩර් කරේ. දැන් මේක මගේ හදලා තියෙන මෂ්රූම් එක. කියන හතුත් එක්ක තමයි. මෙන්න මේක මෙහෙටම ආවේ නිකන් කෑමක් තමයි මම ඔයාලට කිව්වා වගේ මේක අනිවාර්යෙන්ම આવුත් try කරලා බලන්න ඕනේ. දෙකක් ගන්න බෑ කියන්නේ කට්ටිය sorry. හන්න බෑ කට්ටිය මල්ලා ගන්න බෑ ඔක්කොම යාලා මේ චේර් එකට මොනවද චේර් මස් එක ඕන මස්ලි තමයි තියෙන්නේ. අද සේරම බඩේ අමාරුවට බෙහෙත් දෙන්න ඕන මොන හරි වුණොත්. ඉතින් try කරලා බලමු. දැන් අපි කාලා මත්තලා ඉන්නේ වශයෙන් අපිට දැන් නිදිමතක් ඇවිල්ලා තියෙන්නේ. මොකද අර මොකද්ද කෑමක් එනවනේ. වල පොල් පෙට්ට මොකක්ද එක. ඉතින් ඒක නිසා දැන් එන්න අමාරුයි වගේ ඉන්නේ. දැන් අපි දැන් යන්නේ. ඉතින් අපි මෙතනින් දැන් නැගලා එන්නට මෙතනින් දැන් අපි පහළට යන්නේ guys. ඉතින් ready වෙලා ඉක්මනින්ම අපි යමු පහළට.
10 වෙලා බලමු කොහෙටද යන්නේ කියලා. එහෙනම් එන්න. ciao. bye bye Livigno.